ඔයත් ගෙදරවත්තේ පොඩි ඉඩක හරි ආසාවෙන් වගා කරන කෙනෙක්ද? සමහර වෙලාවකට ඔයා කොච්චර පොහොර දැම්මත් පැල හැදෙන්නේ නැතිව මල් හැලෙනවා ඇති. අද මම කියලා දෙන්නේ අත්දැකීමෙන්ම මම ඉගෙනගත්ත ගොඩාක් දෙනෙක් නොදන්නා වගාවේ රහස් 10 ගැනයි. පැලවල මුල් ශක්තිමත් කරන්න හාල් සෝදන වතුර පාවිච්චි කරන්න. වේලා කුඩු කළ බිත්තර කටු පසට එකතු කිරීමෙන් මල් හැලීම නවතී. කෙසෙල් එලි පැය 48ක් පෙඟ වූ වතුර දැමීමෙන් මල් සහ ගෙඩි වැඩි වේ. පාවිච්චි කළ තේ කුඩු වේලා පසට දැමීමෙන් ගස් සරුසාර වේ. පලිබෝධ සහ කුහුඹවන් පලවා හැරීමට පැල වටා අලු ඉසින්න. කිරි ස්වල්පයක් වතුර සමග මිශ්‍ර කර කොළවලට ඉසීමෙන් දිලීර රෝග නැතිවේ. උදෑසන 8ට පෙර වතුර දැමීමෙන් මුල් කුණුවීම වළක්වා ගත හැක. එප්සම් සෝල්ට් මිරිස් සහ තක්කාලි පැලවල කොළ කහවීම නවතා කිරීමට මේව යොදන්න. නිවුණු අර්ථාපල් තැම්බූ වතුර පැලවල වර්ධනය වේගවත් කරයි. ලූණු පොතු පෙඟ වූ වතුර ඉසීමෙන් පැලවලට අවශ්‍ය පෝෂණය ලැබේ. ඔයත් ආසාවෙන් පැලයක් හිටවලා ඒක මැරෙනකොට ගොඩක් දුක් වෙනව නේද? සමහර විට ඔයා ඒ පැලේට ආදරේ වැඩිකම් කරන දේවල්ම තමයි ඒක මැරෙන්න හේතුව වෙන්නේ. අද අපි බලමු වගාවේදී අපි නොදැනුවත්වම කරන වැරදි 10ක් ගැන. දහවල් තද අවුව වෙලාවට වතුර දාන්න එපා. ඒ වගේම රෑට වතුර දැමීමෙන් දිලීර රෝග ඇති වෙන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන පෝච්චියේ අඩියේ සිදුරු නැත්නම් වතුර පල් වෙලා මුල් විනාශ වෙනවා. බීජ ඔනෑවට වඩා ගැඹුරින් පස් යට කළොත් ඒවට උඩට එන්න ශක්තිය මදි වෙලා පස් යටම දිරලා යනවා. ගොඩක් පැල එක ළඟ හිටෙව්වහම ඒවට අවශ්‍ය වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ. ඒ නිසා එක ළඟ සිටවන්න එපා. පරවුණු මල් සහ වියලුණු කොළ එයින් කළේ නැත්තම් පැලේ ශක්තිය අපතේ යනවා. පළවෙනි වැරැද්ද තමයි ඔනෑවට වඩා වතුර දැමීම. පස නිතරම තෙතමනයට තිබුණොත් මුල් කුණු වෙලා පැලේ මැරෙන්න පුළුවන්. සමහර පැලවලට තද අවුව ඕනෑ කරනවා, සමහර ඒවාවට සෙවන ඕනේ. මේක මාරු වුණොත් පැලය දුර්වල වෙනවා. පොහොර දැම්මොත් ඉක්මනින් හැදෙයි කියලා හිතලා වැඩිපුර පොහොර දාන්න එපා. ඒකෙන් පැලේ මුල් පිච්චෙන්න පුළුවන්. එක පැලයක් අපාදු කරලා ඒක අතුරෙන්ම අනෙක් පැලය කැපීමෙන් ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන්. පැලයක කොළ යට පොඩි කෘමියෙක් ඉන්නව දැක්කොත් ඒ වෙලාවෙම පිළියම් කරන්න. නැත්තම් මුළු පැලයම විනාශ වෙයි. මේ රහස් ටික අනුගමනය කළොත් ඔයාටත් පුළුවන් කිසිම රසායනික පොහොරක් නැතුව ඔයාගේ ගෙවත්ත සරුසාර කරගන්න. මේ වීඩියෝ එක ඔයාගේ වගුරුතුමන්ට උනන්දු යාළුවන්ටත් ෂෙයා කරන්න. තවත් වගා රහසකින් හමු වෙමු. මේ වැරදි 10 හදාගත්තොත් ඔයාගේ පුංචි ගෙවත්ත හීනයක් වගේ ලස්සනට තියාගන්න ඔයාටත් පුළුවන්. වගාව ගැන තවත් රහස් දැනගන්න The Home Hack subscribe කරන්න අමතක කරන්න එපා. ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.